ඔන්න ඉස්සර කාලේ එක ගමක හිටපු මිනිස්සු දෙන්නේ දුර ගමනක් යන්න පිටත් වුණා. දෙන්නත් එක්ක පයින්ම තමයි මේ ගමන යන්නේ. මේ දෙන්න හොඳ යාළුවෝ. ඒ වුණාට ටිකක් වෙනස් අදහස් තමයි තිබ්බේ. එක මිනිස්සෙක් නිතරම ඉන්නේ හරි සතුටින්. හැබැයි අනිත් කෙනා නිතරම ඉන්නේ හරි දුකෙන් සහ අවුල් වෙලා. සතුටින් ඉන්න මිනිස්සයා ගමන යන ගමන් සින්දු කියනවා, විහිළු දහළු කරනවා, මගදී හමු වෙන අයට ආචාර කරනවා. ඇත්තටම ඔහු සතුටින් මේ ගමන යනවා. හැබැයි අර දුකින් ඉන්න කෙනා නිතරම තමන්ගේ අනාගතය ගැන කල්පනා කර කර හරිම අවුලෙන් තමා මේ ගමන යන්නේ. ඔහොම යන අතරමඟදී තමන්ගේ අනාගතය ගැනම හිතන මිනිස්සයා අර සතුටින් ඉන්න කෙනාටත් ඇහෙන්න කියනවා, කවදා හරි දවසක මං අන්ධ වුණොත් එහෙම මොකද කරන්නේ? අඩුතරමේ අන්ධ වුණාම මට ඇවිද ගන්නවත් බැරි වෙනවා. ඒ නිසා මං ඒකටවත් පුරුදු වෙලා ඉන්න එක හොඳයි කියලා ඔහු තමන්ගේ ඇස් දෙකත් වහගෙන අන්ධෙක් වගේ ඇවිදිමින් මේ ගමන යනවා. සතුටින් ඉන්න කෙනත් ඉතින් තමන්ගේ යාළුවා පැටලිලා වැටුණොත්වත් කියලා හිතලා ඒ ගැන අවධානයෙන් ඔහු මිතුර ළඟින්ම දිගටම ගමන යනවා. ඔහොම ඉස්සරහට යද්දී සතුටින් යන මිනිසයාට පාරේ වැටිලා තිබ්බ රංකාසි පසුම්බියක් හමු වෙනවා. ඒ වෙලාවේ ඇස් වහගෙන යන කෙනා ඇස් ඇරලා බලද්දී ඔහු දකිනවා යාළුවාගේ අතේ රන්කාසි පිරුණු පසුම්බියක් තියෙනවා. ඒ වෙලාවේ දුකින් හිටපු මිනිසයාට අන්ධෙක් වගේ ගියපු නිසා ලොකු ලැජ්ජාවක් සහ ඇස් වහගෙන ගියපු නිසා වාසනාවක් නැතිවීම ගැන පවා දුකක් දැනෙනවා. තමන් කරපු මෝඩ වැරද්ද ගැනත් ඔහු තේරුම් ගන්නවා. සතුටින් හිටපු යාළුවට ලැබුණු වාසනාව ගැනත් තේරුම් ගන්නවා. ඊට පස්සේ රන්කාසි පසුම්බිය ලැබිච්ච සතුටින් ඉන්න කෙනා ඔහුට තව උපදෙස් ටිකකුත් දීලා දෙන්නත් එක රන්කාසි ටික බෙදා ගන්නවා. ඒ වෙලාවේ අර දුකින් හිටපු මිනිස්සයා ආයේ කවදාවත් තේරුමක් නැති දේවල් ගැන දුක් වෙවි ලත වෙවි ඉන්නවට වඩා ඉන්න ටිකේ සතුටින් ඉන්නවා කියලා හිතලා දෙන්නත් එක්කම හරිම සතුටින් සින්දු කිය එයාලගේ ගමන දිගටම ඉස්සරහට යනවා. ඉතින් ඔයත් හොඳට මතක තියාගන්න. අනවශ්‍ය දේවල් වෙනුවෙන් තමන්ගේ කාලය, දැනුම, ශක්තිය මහන්සි නොකර දෙයක් ඉගෙන ගන්න. දුර බලලා සැලසුම් කරන්න. අද දවස මේ මොහොත දුක් වෙවි හූල්ලවත් සතුටින් ෆැන්ටසි වල පියාඹමින්වත් ඉන්නේ නැතුව මහන්සි වෙලා වැඩ කරන්න. වැරදි වලින් ඉගෙන ගන්න. බාධක වලින් ශක්තිමත් වෙන්න. කරන දේ සතුටින් කරන්න. ඒ දේ උපරිමෙන් කරන්න. ඔයා එහෙම කරනවා නම් එක දෙයක් සහතිකයි. ඒ තමයි ඔයා දිනනවාමයි.